කවුරුත් දන්නවනේ. එතකොට මම බෑන්ඩ් එකේ නම කියන්න ඕනේ නැහැනේ. ඉතින් මම ආසම කරන බෑන්ඩ් එක තමයි එදා මල්ලි ගෙන්නලා තිබුණේ. ඉතින් මේක මට ගොඩක් සතුටට කාරණාවක් වුණා. ඉතින් අපි පාටි එකේ එන්ජොයි කර ඉන්න වෙලාව තමයි මේ. ඉතින් ගොඩක් වෙලාවට මෙතන ඉන්නවා මගේ මුළු ෆැමිලි එක. හස්නා ඉන්නවා, හස්බන්ඩ්, එතකොට මගේ දුව, එතකොට නංගි ඉන්නවා, පුංචි ඉන්නවා, අම්මා ඉන්නවා, මල්ලි ඉන්නවා. එතකොට සම්රඩාලෙන් ඉන්නවා, එයාගේ හස්බන්ඩ් ඉන්නවා. ඉතින් අපි කාලෙකින් හම්බුවෙලා අපි අපේ දේවල් ගොඩාක් කතා කරන ගමන් තමයි හිටියේ. ඉතින් ඩිනර් එක ගන්න ලෑස්ති වෙලා තමයි හිටියේ. ඉතින් අපි පාටි එක එන්ජොයි කරන ගමන් අපි බලන දේවල් ඉතින් කතා බහ කරගෙන හිටියා. ඒ වෙලාවේ තමයි ඔන්න බර්ත්ඩේ බෝයිගේ බර්ත්ඩේ කේක් එක කපන්න ගත්තේ. ඉතින් ලස්සන කේක් එකක් හදලා තිබුණා. ලස්සනට ඇරේන්ජ් කරලා තිබුණා. මේ ඉන්නේ නංගි, මල්ලි, යාගේ බබයි. කියන්නේ අපේ බර්ත්ඩේ බෝයි. ඉතින් ඒ දෙන්නට මම සුබ පතනවා අනාගතේ වෙනුවෙන් කරන හැමදේම සාර්ථක වෙන්න කියලා මේ වගේ ලස්සන දවසක. එතකොට පුංචි බබාටත් විශ් කරනවා හැපි බර්ත්ඩේ කියලා. එයාගේ අනාගතේ ලස්සන වෙන්න ඕනි කියලා. ඒකට බර්ත්ඩේ පාටි එක ඉවර වෙලා අපි හිතුවේ අපි නුවරඑළිය නතර වෙලා පහුවෙනිදා නුවරඑළිය ටිකක් ඇවිදලා කරලා උනාලි බබාට පොඩ්ඩක් වෙනසකටත් එක්ක එයත් එක්ක කාලය ගත කරන්න ඕනි කියලා. ඉතින් තමයි මගන හරිය පටන් ගන්න. ඒ කියන්නේ බලන්න උනාලි බබාගේ ඩාන්සින් මුලදී එයා නටන්න පොඩ්ඩක් අදිමදි කරා. ඉතින් පස්සේ එයාම හොඳටම නටන්න ගත්තා. මං හිතනවා පුංචි බබාලත් ගොඩක් හිටපු නිසා ලස්සන දේවල් තිබුණ නිසා එයාටත් මේක ලස්සන දවසක් වුණා කියලා. බලන්නකෝ එයාගේ පාපිත් එක්ක නටන විදිහ. එයා මේ පාටි එක හොඳටම එන්ජොයි කරා කියලා මං හිතනවා. ඉතින් අපි වැඩි වෙලා ඉන්නේ නැතුව 12ට අපි හොටෙල් එකකින් එළියට ඇවිල්ලා අපි නතර වෙන හොටෙල් එකට ගියා. ඊළඟ vlog එක නුවරඑළියේදී අරන් එන්නම්.